ෆ්ලොස් රූල්. මොකද්ද මේ ෆ්ලොස් රූල් එක කියලා කියන්නේ? ෆ්ලොස් රූල් එක කියලා කියන්නේ මෙන්න මේ අකුරු ටික. ඒ කියන්නේ F අකුර, L අකුර, S අකුර, Z අකුර සමහරක් වෙලාවට ඩබල් වෙලා තියෙන අවස්ථා අපි දැකලා තියෙනවා. අන්න ඒ අවස්ථාවලදී අපිට මේ ෆ්ලොස් රූල් එක පාවිච්චි කරන්න වෙනවා. එහෙනම් අපි බලමු මේ ෆ්ලොස් රූල් එක කොහොමද වෙන්නේ කියලා. අපිට ඉංග්‍රීසි භාෂාවේදී one syllable words හම්බ වෙනවා. one syllable words කියලා කියන්නේ එක vowel sound එකක් තියෙන වචන වලට. ඒ වගේම යම් කිසි වචනයක් one syllable නම් අන්න ඒ vowel sound එක short vowel sound එකක් නම් මම අන්න අර උඩින් කියපු අකුරු ටික ඩබල් කරන්න වෙනවා. ඒ කිව්වේ F, L, S සහ Z. අපි දැන් උදාහරණ ටිකක් බලමුකෝ. අපි ඉස්සලම යනවා puff කියන වචනෙට. මේ puff කියන වචනේ ගත්තාම ඒක one syllable word එකක්. මොකද ඒක ඇතුලේ තියෙන එක vowel sound එකයි. එහෙනම් ඒ vowel එකත් short vowel එකක්. එතනදී අපිට සිද්ධ වෙනවා අගට යෙදෙන F එක ඩබල් කරන්න. ඔන්න මම දෙවෙනි අවස්ථාවට යනවා. අපි ගමුකෝ bell කියන වචනේ. එතනදී ඔන්න ඒකත් short vowel sound එකක්. ඒ වගේම ඒ කියන vowel sound එක විතරයි ওই වචන ඇතුලේ තියෙන්නේ. එහෙනම් ඒක short vowel sound එකක්. එතනදී අපිට සිද්ධ වෙනවා L අකුර ඩබල් කරන්න. ඒ වගේම තුන්වෙනියට අපි ගන්නවා miss කියන වචනේ. miss කියන වචනේ එක vowel එකයි තියෙන්නේ. එහෙනම් ඒක one syllable. ඒ වගේම E කියන sound එක short vowel එකක්. එතනදී අපිට වෙනවා S අකුර ඩබල් කරන්න. The last word is buzz. මේ buzz කියන වචනේ ඇතුලේ ආ කියන vowel sound එක තියෙනවා. ඒක short vowel එකක්. ඒ වගේම one syllable word එකක්. අන්න එතනදී අපිට සිද්ධ වෙනවා මේ Z අකුර ඩබල් කරන්න. ඔන්න ඕකයි ෆ්ලොස් රූල් එක කියලා කියන්නේ. එහෙනම් මේක ස්ටඩි කරන්න. ඔයාලා මේක ස්ටඩි කරලා මේක ෂෙයා කරන්න තව කාට හරි බලන්න. බයි බයි.